Let's look at the contents. Identify the question, marking guide. Can I prepare only for the dialogue? Can I prepare only for the story? Benefits of selecting an essay, article, or speech. Solution number 1 and solution number 2. ටෙස් නම්බර් 16 වලට එන මේ question එකේ අපිට topics 4ක් තියෙනවා. A B C D කියලා. එතකොට ගොඩක් වෙලාවට මේ A B C කියන කොටස් තුනට එන topics හැම වෙලාවෙම සමානයි. මොනවාද topics? article එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් essay එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් speech එකක් වෙන්න පුළුවන්. article කියලා කියන්නේ ලිපියක්, essay රචනාවක්, එහෙම නැත්නම් කතාවක්. එතකොට මේකේ තියෙන පොසිෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට ආටිකල් එකක් වෙනවා කියලා නෑ. ඒකට සමහරවිට essay එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පීච් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම මේක ෂෆල් වෙලා එන්න පුළුවන් එහාට මෙහාට. නමුත් අනිවාර්යයෙන්ම ABC වල මේ කොටස් තුන ඇතුළත් වෙනවා. D කියන කොටස වෙනස් වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද. එක ස්ටෝරි එකක් වෙන්න පුළුවන්. complete the story. කතාවක් අපිට ගොඩනගන්න තියෙන්නේ. ඒතකොට කතාවේ මුල් කොටස දීලා ඊටු ටික අපිට ගොඩනගන්න කියලා කියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් complete the dialogue. dialogue එකක් අපිට මුල් සංවාදයේ මුල් කොටස දීලා ඊටු ටික අපිට ගොඩනගනවා කියන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම dialogue එකක් අපිට නිර්මාණය කරන්න කියනවා වෙන්නත් පුළුවන්. නමුත් මේ දෙක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ අවුරුද්දේ එන්නේ ඩයලොග් එකක් නම් ඊළඟ අවුරුද්දේ ස්ටෝරි එකක් එනවා කියලා අපිට හරියට මෙහෙම ගෙස් කරන්න බෑ. ඉතින් මේක පොඩි රිස්ක් එකක් තියෙන එකක්. මොකද ස්ටෝරි එකකට අපිට එහෙම රෙඩි වෙලා ඉන්නවා කියන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඒක ඉස්සරහදී කතා කරමු. කොහොමරි මේ D කියන කොටසට ස්ටෝරි එකක් එහෙම නැත්නම් ඩයලොග් එකක් කියන මේ දෙකෙන් එකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. then marking guide මේකට කොහොමද ලකුණු ලැබෙන්නේ කියලා මුල් ලකුණු 15ක් හම්බ වෙනවා. අපි දන්නවා ලකුණු 15ක් කියලා කියන්නේ දෙවෙනි පේපර් එකේ ලකුණු 60න් 15ක් කියන්නේ 4න් එකක්. එතකොට කොහොමද මේ ලකුණු 15 ලැබෙන්නේ? ඒ තෝරගන්න ටොපික් එකට අදාළව content අන්තර්ගතයේ ලකුණු 5ක්, language එක භාෂාව භාවිතා කරනවට ලකුණු 5ක්, ඒ වගේම format and organization ආකෘතිය සහ මේක සංවිධානය කරලා තියෙන්නේ කොහොමද? ගොඩනගලා තියෙන්නේ කොහොමද කියනවට ලකුණු 2ක් සහ මෙකැනිසම් කියලා කියන්නේ භාෂාවට අදාළ මූලික කරුණු භාවිතා කරනවට ලකුණු 3ක් හම්බ වෙනවා. මාකින් ක්‍රයිටීරියා එක ඇතුලේ තියෙන්නේ කොහොමද මේ ලකුණු 5 අපි ස්කෝර් කරන්න කියලා. එතකොට ඒක පිළිබඳව වැඩි දුරතොරතුරු කිව්වොත් දැන් ලකුණු 5ක් අපිට කන්ටෙන්ට් එකට අන්තර්ගතයට ලැබෙන්නේ කොහොමද? ඒ අදාළ දීලා තියෙන ටොපික් එකට අදාළ සියලුම කරුණු ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම word count එක. අපි දන්නවා word count එක 200 words. එතකොට ඒ words එක reach වෙලා තියෙන්න ඕනේ. language එකට කොහොමද ලකුණු හම්බෙන්නේ? almost no errors in language. භාෂා භාවිතාවේදී සිදු කරන මූලික වැරදි අඩුපාඩු අඩු වෙන්න ඕනේ ගොඩක්. well connected sentences. ඒ වාක්‍ය සම්බන්ධ කරලා තියෙන විදිහ. good range of vocabulary. හොඳ වචන මාලාවක් තියෙන්න ඕනේ. ඒ වගේම මේක රචනා මාතෘකාවට අදාළ වෙන්නත් ඕනේ. style of language suitable for the topic. ඒ අදාළ topic එකට අදාළව භාෂාව නිවැරදිව භාවිතා කරලා තියෙන්න ඕනේ. ඊළඟට format and organization වලදී well organized ideas and connected meaningful paragraph. තේරුමක් සහිත වාක්‍ය සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ paragraphs වලදී. ඒ වගේම paragraph වෙන වෙනම පෙන්නලා තියෙන්නත් ඕනේ. ඒ වගේම නිවැරදිව හරියට සංවිධානය වෙච්ච තොරතුරු එහෙම නැත්නම් ඒ කරුණු තියෙන්න ඕනේ. mechanism, no spelling errors, correct punctuations, clear handwriting, correct capitalization. spelling errors අඩු වෙන්න ඕනේ. ඒ වගේම punctuation marks විරාම ලකුණු නිවැරදිව දෙන්න ඕනේ. handwriting කියලා කියන්නේ අපේ අත් අකුරු
නිවැරදිව තියෙන්න ඕනේ, පැහැදිලිව තියෙන්න ඕනේ. ඒ වගේම capitalization issues නම් තියාගන්න මෙපා. අපි දන්නවා capital දාන්න ඕනේ තැන් තියෙනවා, දාන්න ඕනේ නැති තැන් තියෙනවා. ඒව පිළිබඳව හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. Can I prepare only for dialogues? දැන් අපි මේ බලන්න යන්නේ ශිෂ්‍යයන්ගේ පැත්තෙන් බලනකොට ස්ටුඩන්ට්ස් ලගේ පැත්තෙන් කෙනෙක් හිතාගෙන ඉන්නවා මම ඩයලොග් තමයි ලියන්නේ. මේ මාතෘක මේ ABCD කියන කොටස් හතරෙන් ටෙස්ට් නම්බර් 16 වල එන මම ඩයලොග් විතරයි ලියන්නේ කියලා ඩයලොග් එකට ප්‍රැක්ටිස් වුණොත් මොකද්ද වෙන ගැටලුවක් තියෙනවද එහෙම නැත්නම් ඒ ගැටලුවක් නැද්ද කියන එක තමයි අපි බලන්න යන්නේ. දැන් dialogue එකක් select කර ගන්නවා නම් බලන්න ඕනේ whether you have the ability to construct a meaningful dialogue with a rich content. ඒ කියන්නේ මේ සුදුසු dialogue එක නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවද? ඒකට අඩංගු කරන හැම කරුණක්ම ඇතුළත් කළා. මේක ඔයාට තියෙනවද? In addition to that, you should have an ability to make relevant questions, exclamatory remarks, short answers, question tags, and other figures of speech. සාමාන්‍යයෙන් සංවාදයක් ගොඩනගද්දී ප්‍රශ්න අහන්න තියෙනවා. වෙන අවස්ථා තියෙනවා. නේද? ඒ වගේම අර විස්මය පළ කරන වාක්‍ය සමහරලාට අපිට යොදන්න වෙනවා. right? ඒ වගේම සමහර questions වලට අපිට short answers දෙන්න වෙනවා. එහෙම නැත්නම් question එකක් නිර්මාණය කරනකොට question tags use කරන්න පුළුවන්. right? ඒ වගේ මේ භාෂාවක ඊළඟට අඩංගු වෙන්න ඕනේ කාරණා තියෙනවා. අපි කියනවා මේ figures of speech කියලා. ඒවා හරියට යොදා ගන්න දන්නවද? ඒතර මේවා ටෙස්ට් කරලා බලන්න ඕනේ. මේ ඩයලොග් එකක් නිකම්ම ලියනව නෙවෙයි මේ කරුණු තමුන්ට ගොඩනගා ගන්න පුළුවන්ද? හරියට යොදන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි have to put an extra effort on correct usage of punctuation marks. ඒතර අනික් රචනා මාතෘකා ලියනවා වගේ නෙමෙයි. essay එකක් ආටිකල් එකක් ලියනවා වගේ නෙමෙයි. මේකට වැඩිපුර උත්සාහයක් යොදන්න වෙනවා හරියට punctuation marks use කරන්න ඕනේ. විරාම ලකුණු නිවැරදිව යෙදීමේ හැකියාව තියෙන්න ඕනේ. question marks තියෙන තැන්වල question marks, exclamatory marks, comma ඒ වගේ දේවල් හරියට යොදන්න ටිකක් විශේෂ උත්සාහයක් යොදන්න වෙනවා අර අපි සාමාන්‍ය essay එකක් ලියනවට වැඩිය. Have to take the risk of the question not appearing on the exam. දැන් මේක අපි ඉස්සෙල්ලා කිව්වනේ අර question එකේ ABCD වල D වලට නෙමේ dialogue එකේ තියෙන්නේ. dialogue එකේ තියෙන අනිවාර්යෙන් වෙනවයි කියලා එකක් නැහැ. හරිද? එතකොට මෙතන තියෙන ගැටලුව තමයි මේක නිකන් හරි exam එකේදී ආවෙන්නේ නැති වුණොත් ඔයාට ඒ risk එක මේක ඒකයි මෙතන පෙන්නලා තියෙන්නේ මේ high risk කියලා. dialogue විතරක් කරන්න බලාගෙන ඉන්න කෙනෙකුට ඒ risk එක ගන්න වෙනවා. ඒ කියන්නේ exam එකේදී question එක ආවේ නැති වුණොත් එහෙම dialogue එක තිබුණ නැති වුණොත් ඒ අවුරුද්දේදී ඔන්න යාට ගැටලුවක් වෙනවා. ඒක නිසා මගේ answer එක can I prepare only for dialogue මම dialogue විතර සූදානම් වෙන්නද කියන එකට මගේ answer එක තමයි එහෙම සූදානම් වෙන්න එපා කියන එක. නමුත් මම කිව්වේ නැහැ dialogue එකට සූදානම් වෙන්න නැතුව ඉන්න කියලා. මම කිව්වේ ඩයලොග් එකට විතරක් සූදානම් වෙන එක ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. එහෙනම් මේ අන්තිමට කිව්ව කාරණාව වගේ අර ඒ රිස්ක් එක ගන්න තමුන්ට හැකියාව තියෙන්න ඕනේ. ඒක ඉහළ අවදානමක්. Can I prepare only for story? ඒ කියන්නේ මම කතාවක් ගොඩනගන්න මට පුළුවන්. මට එහෙම හැකියාවක් තියෙන නිසා මම ස්ටෝරි එකට රෙඩි වෙන්නද? ස්ටෝරි එක විතරක් කරන්න මම රෙඩි වෙන්නද කියලා ප්‍රශ්නයක් ඇහුවොත්. එහෙනම් ඉස්සෙල්ලාම බලන්න whether you have a creative writing ability. නිර්මාණාත්මකව යමක් ලිවීමේ හැකියාව තියෙනවද? කතාවක් ගොඩනගන්න පුළුවන්ද? Create a story with clear beginning and ending. ඒ කියන්නේ ලියන කතාව නිර්මාණය කරන කතාව පැහැදිලිව මුල මැද අග සහිතව නිර්මාණය කරන්න පුළුවන්කම තියනවාද?
තුන්වෙනි එක තමයි අර ඉස්සෙල්ලා ඩයලොග් එකේදී කිව්වා වගේම how to take the risk of the question not appearing on the exam. exam එකේදී නිකන් හරි මේ ස්ටෝරි එක ඇවිල්ලා තිබුණ නැති වුණොත් ඒ රිස්ක් එක ඔයාට ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මෙතනදිත් high risk කියන එක මම විශේෂයෙන්ම පෙන්නනවා. අවදානමක් ගන්න වෙනවා ස්ටෝරි එක නම් විතරක් නම් ඔයා ප්‍රිපෙයාර් වෙන්න. ඒ කියන්නේ වෙන මොනවත් questions කරන්නේ නැහැ. ස්ටෝරි එක විතරක් සූදානම් වෙනවා එක්සෑම් එකේදී ලියන්න. එතකොට එහෙනම් මේකෙදි මට දෙන්න පුළුවන් සොලියුෂන් එක තමයි ස්ටෝරි එකට විතරක් සූදානම් වෙනවා නම් ඒක ඉහළ අවදානමක් සහිත දෙයක්. ඒ වගේම ඒක රෙකමෙන්ඩ් කරන්න බෑ. මොකද ස්ටෝරි එක නිකන් හරි ආවේ නැති වුණොත් ඉතින් ඔන්නව ඩිසපොයින්ට් වෙනවා එක්සෑම් එක වෙලාවේදී. මොකද එක්කෝ ඒ ස්ටෝරි එක වාට ආවත් සමහරවිට වන් නිර්මාණය කරගන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මගේ ආන්සර් එක තමයි can I prepare only for story? No. ඊළඟට මම පෙන්වන්න යන්නේ benefits of selecting essays, article or a speech. අපි දන්නවා ඉස්සෙල්ලා කිව්ව dialogue සහ story එකට අමතරව අපිට එනවා මාතෘකා තුනක් essays, articles සහ speech කියලා. ඒතර මේකේ benefit එකක් තියෙනවා පැහැදිලිව පේන benefit එකක් කියලා කියන්නේ ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. තෝරගැනීමේදී ඒ තුනෙන් එකක් තෝරගැනීමේ වාසිය මොකක්ද කියලා අපි මේ පෙන්වලා දෙන්න යන්නේ. Facts and contents to be written are clearly given in the question. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ දෙන essay එකේ එහෙම නැත්නම් article එකේ එහෙම නැත්නම් speech එකේදී අපිට ලියන්න ඕනේ කරුණු මොනවාද කියන එක පිළිබඳව පැහැදිලි ඉඟියක් question එකේම ඇතුළත් වෙලා තියෙනවා. ඒක වාසියක්. ඊළඟට the ability to find similar essays based on past exam question papers. ඒ වගේම මේකට අපිට ගොඩක් practice වෙන්න පුළුවන්. මොකද මේ එකට සමාන ඒවම නොවුනට ඊට සමාන මොඩල් පේපර්ස් එහෙම නැත්නම් පාස් පේපර්ස් අපිට ගොඩක් අධ්‍යයනය කරලා ඒකට සූදානම් වෙන්න පුළුවන් වෙනවා. ඊළඟට can be seen in every examination. හැම එක්සෑම් එකම අනිවාර්යයෙන්ම දකින්න අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ අර ඩයලොග් එක හරි ස්ටෝරි එක වගේ නෙමෙයි. ඒක අවුරුද්දක එනවා ඒක අවුරුද්දක නැහැ. ඒ වගේනේ තියෙන්නේ. නමුත් එසේ එක ආටිකල් එක ස්පීච් එක අනිවාර්යයෙන්ම පේපර් එකේදී අපිට හැම අවුරුද්දකම දකින්න හම්බ වෙනවා. ඉතින් මේක තමයි මේකේ තියෙන වාසිය. අර මාතෘකා දෙකට නැතුව කියන්නේ ඩයලොග් සහ ස්ටෝරි එක නැතුව මේ එසේ ආටිකල් එහෙම නැත්නම් ස්පීච් එකක් තෝරගැනීමේ තියෙන අමතර වාසිය ඒකයි. ඒක නිසා ඒක කියන ප්‍රශ්නේ උත්තරේ විදිහට ලියන්න තෝරගත්තොත් ඒක රෙකමෙන්ඩ් කරන්න පුළුවන් choice එකක්. එහෙම නැත්නම් තෝරගැනීමක් එක ප්‍රූව් කරන්න පුළුවන්. මොකද ඒකේ රිස්ක් එක ගොඩක් අඩුයි. අවදානම ගොඩක් අඩුයි. right. දැන් අපි බලන්න යන්නේ ස්ටුඩන්ට්ස් ලගේ point of view එකෙන්. දැන් කෙනෙක් ඉන්නවා මම essay article speech ලියන්න මට බෑ මම කැමති නැහැ. right. එයා ඒ විදිහට කියනවා. right. එහෙනම් දැන් මෙහෙම කියන කෙනෙකුට අපිට දෙන්න පුළුවන් සොලියුෂන් එක මොකක්ද? එහෙනම් ඔයාලට තියෙන ඔප්ෂන් එක දෙකයිනේ. එකක් ඩයලොග් එක අනිත් එක ස්ටෝරි එක. එහෙනම් දැන් අපි මුලදීම කිව්වා ඩයලොග් එකට විතරක් රෙඩි වෙන එකේ කිසි තේරුමක් නැහැ. ඒකේ රිස්ක් එක වැඩි. ස්ටෝරි එකට විතරක් රෙඩි වෙන එකේ තේරුමක් නැහැ. ඒකත් රිස්ක් එක වැඩි. එහෙනම් දැන් ඔයාලට නමුත් ඔයගේ තව ගැටලුවක් තියෙනවා. ඒ තමයි මට essay article speech ලියන්න බෑ. right. එහෙනම් ඔයාලට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි ඩයලොග් එක ස්ටෝරි කියන මේ දෙකටම රෙඩි වෙන එක. හරිද? එහෙනම් ඩයලොග් එක විතරක් තෝරගන්න නෙමෙයි ඩයලොග් එකයි ස්ටෝරි එකයි දෙකටම රෙඩි වෙන්න ඕනේ එක්සෑම් එකේදී ලියන්න. right. අපි බලමු මේකේ අනිත් පැත්ත. කෙනෙක් ඉන්නවා මට ඩයලොග් ස්ටෝරි ලියන්න බෑ. දැන් මොකද මෙයාට දෙන සොලියුෂන් එක අපි. එහෙනම් ඔයාලට තෝරගන්න අවස්ථා තුනක් තියෙනවා. එක්ක essay එක, එහෙම නැත්නම් ආටිකල් එක, එහෙම නැත්නම් ස්පීච්. එහෙනම් මේකට රෙඩි වුණාට කමක් නැහැ මේ තුනටම. මේවයි පුංචි වෙනස්කම් තමයි තියෙන්නේ. අපි දන්නවා essay එකක් ලියනකොට සහ ආටිකල් එක නම් ගොඩක්ම දුරට සමානයි.
ස්පීච් එකක් ලියනකොට පොඩ්ඩක් අර කතාවක් නිපවත්වන්නේ. එතකොට කතාවක මුල කොහොමද අපි සභාවක ගිලා අවසර ගන්න, ඒ වගේ කාරණා ටික ඉංග්‍රීසි වලින් තියෙන්නට ඕනේ. ඒ වගේට අවසානයේ ස්තුතිය ප්‍රකාශ කිරීම කියන අවස්ථා දෙක විශේෂයෙන් අඩංගු කරන්න ඕනේ. නමුත් ඒ වෙනස්කම් අතහැරියොත් මේවයි කන්ටෙන්ට් බොහෝ දුරට සමානයි. ඉතින් ඩයලොග් ස්ටෝරි වලට කවුරු හරි හේට් කරනවා නම් මම මේකට කැමති නෑ. එහෙනම් එසේ ආටිකල් ස්පීච් තුනට මුල ඉඳලම ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්.